මේ වීඩියෝ එක කරන්නේ කාට හරි මඩක් ගන්නවත් කාවත් අපහසුතාවයටපත් කරන්නවත් නෙවෙයි. මං ගාවට ආපු ක්ලයන්ට් කෙනෙකුට වෙලා තියෙන සිද්ධියක් ඕගොල්ලොන්ට පෙන්වන්න. පළවෙනියෙන්ම යටට දාලා තියෙන සෙග්මන්ට් රින් එකක්, උඩට දාලා තියෙන නිකන් රින් එකක්. ඔයාලට පේනවාද මේක ස්ටක් වෙලා හොඳටම තද වෙලා මේ කස්ටමර් හරිම අමාරුවෙන් ඉන්නවා කියලා ඔයාලට ඇලු බැලමට පේනවාද කන ඉදිමිලා හොඳටම හිර වෙලා තියෙන්නේ. ඉතින් මේක හොඳ වැඩේ කියලා කියන්නේ මුලින්ම දාලා තිබ්බ සෙග්මන්ට් රින් එකේ. සෙග්මන්ට් රින් එකක් කියලා කියන්නේ දෙපැත්තට ට්විස් කරලා ගලවන්න පුළුවන් එක. ඒකේ විදිහට ගැලෙව්වා. හොඳම පාර්ට් එක සෙට් උනේ ඊළඟට උඩ තියෙන එක. බලපුවාම කොච්චර කරකල බැලුවත් ඒක සෙග්මන්ට් රින් එකක් නෙමෙයි, නිකන් රවුමක් විතරයි. ක්ලයන්ට්ගේ කනේ හිර වෙන්න ඒක දාලා ටයිට් කරලා තියෙන. යාට කිසිම වෙලාවක මොනම හේතුවක් නිසාවත් ඒක ගලවන්න පුළුවන් හැකියාවක් නැහැ. මම නම් කියන්නේ මේ වගේ වැඩ කරන්න එපා. ලංකාවේ සංචාරක ව්‍යාපාරේ හොඳටම දුවන පැත්තක පියසින් කරන තැනකින් තමයි මෙයා මේක කරගෙන තියෙන්නේ. කවුරු කියලා මම ඇහුවෙත් නැහැ, මට දැනගන්න උවමනාවකුත් නැහැ. කොහොම හරි අපි මේක මෙන්න මේ විදිහට ගලවලා දුන්නා. මේ වගේ එකක් හිර වෙලා තියෙද්දි ගලවන්න ගියාම හරිම අමාරුයි. කලබල වෙන්නේ නැතුව දෙපැත්තට හිමීට ටූල් යූස් කරලා ඈඩ් කරලා කස්ටමර්ට රිද්දන්න නැතුව ගලවන්න ඕනේ. සමහර වෙලාවට මොන වගේ කන්ඩිෂන් එකක හෝල් එක තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ගොඩක් පැසවල තියෙනවා නම් කන තවත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් හරි පරිස්සමෙන් අපි ඔන්න ඔය විදිහට ගැලෙව්වා. Is it there? Is it done? Yeah. Thank fuck. Look at this one is not a Save out. Yeah. Ah, thank Christ. You feel good? I feel better. I feel like I want a beer. Shit. බලන්න ඉතින් මේ ක්ලයන්ට්ගේ කොහොමද එක්ස්ප්‍රෙෂන් එක කියලා මේක ගැලෙව්වට පස්සේ මේ වගේ ට්‍රැවල් කරන ක්ලයන්ට් කෙනෙක්ගේ මේ විදිහට දෙයක් කරලා නිකන් අර උගලකට අහු වෙලා වගේ ඉර කරාට පස්සේ වෙන්නේ අපිට මොන සල්ලි හම්බුණත් වැඩක් නැහැ. මොකද මේ අපහසුතාවයට පත් වෙන එක. අපි අනිවාර්යෙන් ජුවලරි එකක් පාවිච්චි කරනකොට ඒ අදාළ පියසින්ග්ස් වලට ගැලපෙන විදිහේ ජුවලරිස් තමයි දාන්න ඕනේ. කස්ටමර්ට හරියෙන් ඕනම අවස්ථාවක ගලව ගන්න පුළුවන් වෙන විදිහට. අපි මෙයාට දැම්මේ සර්කියුලර් බාබෙල් දෙකක්. ඒ වගේම මේ අදාළ කරන ස්පේස් එක තියන්න ඕනේ පියසින්ග් හෝල් එකත් අපේ කනේ තියෙන එජ් එකත් අතර. ඉතින් අපි මෙයාට දැම්මේ ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් වෙන විදිහේ ජුවලරි එකක්. ඒකෙන් එයාට පහසුවක් දැනෙනවා වගේම ඉදිමිනුත් එහෙම කන නැවත වතාවක් ඒකටත් අවශ්‍ය කරන ස්පේස් එක තියෙනවා. එහෙම දාලා ලංකාවේ නම සේව් කරලා කස්ටමර් සේව් කරලා අපි ආව මේ විදිහට යවුවා.